හරි. අද අපි මේ සූදානම් වෙන්නේ 8 වෙනි සතියේ. ඒ කියන්නේ week 08 වල තියෙන අන්තර්ගතය ගැන ගොඩක් ගැඹුරින් අධ්‍යයනය කරන්නයි. පරිගණක මතකය එහෙම නැත්නම් computer memory කියන්නේ කොහොමද හරියටම වැඩ කරන්නේ? පරිගණකයක් තොරතුරු මතක තියාගන්න විදිහ සහ ඒව ක්ෂණිකව පාවිච්චිට ගන්න විදිහ ගැන අපි අද මුලින්දම හරිම සරලව වගේම ගැඹුරින් පැහැදිලි කරගමු. හරි. අපි බලමු අද මොනවද කතා කරන්නේ කියලා. Section 1 What is computer memory? Section 2 Classifying memory technologies. Section 3 Inside read-write memory. Section 4 Organization and memory addressing. සහ අවසාන වශයෙන් Section 5 The memory hierarchy. හොඳයි. අපි යමු අපේ පළවෙනි කොටසට. මොකක්ද මේ පරිගණක මතකය කියන්නේ? ඇත්තටම ඇයි මේ මතකය එහෙමත් නැත්නම් මෙමරි එක මෙච්චරම වැදගත් වෙන්නේ? හිතලා බලන්න සාමාන්‍ය කැල්කියුලේටරයක් එක විදිහේ වැඩ කරන්න පුරුවන් ප්‍රබල පරිගණකයක් බවට පත් කරන්නේ අන්නේ මෙමරි එකයි. මේ නිසා තමයි අපිට එකම මැෂින් එකක් ඇතුලේ ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් එකවර රන් කරන්න පුරුවන් වෙන්නේ. මේක තේරුම් ගන්න මරු උදාහරණයක් තියෙනවා. හිතන්න ලොකු හෝටලයක ප්‍රධාන කෝකියෙක් ඉන්න කුස්සියක් ගැන. මෙතන අපේ ප්‍රොසෙසරය එහෙම නැත්නම් CPU එක තමයි කෝකියා. මෙමරි එක කියන්නේ එයාට වැඩ කරන්න තියෙන මේසය. ඒ කියන්නේ ප්‍රෙප් කවුන්ටර් එක. හાર્ඩ් ඩ්‍රයිව් එක වගේ ස්ථිර ගබඩාව තමයි අමුද්‍රව්‍ය දාලා තියෙන පෙන්ට්‍රිය. දැන් කෝකියාට ඉක්මනින් කෑමක් හදන්න නම් එයාට ඕන කරන අමුද්‍රව්‍ය එයාගේ අතේ දුරෙන් අර වැඩ කරන මේසය උඩම තියෙන්න ඕනේනේ. අන්න ඒ වැඩේ තමයි පරිගණකයේදී මෙමරි එකකින් කරන්නේ. ඊළඟට අපි යමු දෙවෙනි කොටසට Classifying memory technologies. ඒකෙන්ද මතක තාක්ෂණයන් වර්ගීකරණය කරන විදිය. දත්ත හොයාගන්න එහෙමත් නැත්නම් ඇක්සස් කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. random access සහ sequential access. random access කියන්නේ හරියට ලොකු පුස්තකාලයක නාමාවලියක් වගේ. අපිට ඕනෑම පොතක් තියෙන තැනට කෙලින්ම යන්න පුරුවන්. කොයි පොත ගත්තත් යන්නේ එකම වෙලාවයි. හැබැයි sequential access කියන්නේ හරියට අර පරණ කැසට් පටියක් වගේ වැඩක්. හිතන්න පස්වෙනි සින්දුවට යන්න ඕනේ කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම මුල් සින්දු හතරම පහු කරගෙන යන්න වෙනවා. ඒ නිසා එතනදි ගත වෙන කාලය වෙනස් වෙනවා. තවත් වැදගත් බෙදීමක් තමයි primary memory සහ secondary memory කියන්නේ. primary memory ඒ කියන්නේ ප්‍රාථමික මතකය හරියට අපේ වැඩ කරන මේසේ වගේ. පට්ට ස්පීඩ්. හැබැයි කරන්ට් එක ගියොත් සේරම දත්ත ටික මැකිලා යනවා. අනිත් පැත්තෙන් secondary memory එක කියන්නේ ෆයිල් කැබිනට් එකක් වගේ. ස්පීඩ් එක ටිකක් අඩු වුණත් දිගු කාලීනව දත්ත සුරක්ෂිතව තියාගන්න පුළුවන්. හරි අපි දැන් බලමු අපේ තුන්වෙනි කොටස inside read write memory. ඒ කියන්නේ මේ මතකය ඇතුලේ හරියටම මොකද වෙන්නේ කියන එක. මෙතනදී අපි ප්‍රධාන RAM වර්ග දෙකක් බලමු dynamic RAM සහ static RAM. DRAM වල දත්ත රඳවා ගන්නේ capacitors. එහෙමත් නැත්නම් ධාරිත්‍රිකවල. මේවායේ ආරෝපණය ටික ටික අඩු වෙන නිසා නිතරම රීෆ්‍රෙෂ් කරන්න සිද්ධ වෙනවා. හැබැයි අඩු වේදමකින් ලොකු capacity එකක් මේකෙන් ගන්න පුරුවා. අනිත් අතට SRAM කියන්නේ latches පාවිච්චි කරන මාරම ස්පීඩ් තාක්ෂණයක්. ඒක ගොඩක් ගණන් වගේම capacity එකත් සාපේක්ෂව අඩුයි. ඉතින් සිස්ටම් එකක් හදද්දී මේ වේදමයි වේගයයි බැලන්ස් කරගන්න එක ඉංජිනේරුවන්ට තියෙන ලොකු අභියෝගයක්. දැන් මාකට් එකේ තියෙන RAM ජාති දිහා බැලුවොත් ඒක ඇත්තටම ලොකු පරාසයක විහිදලා තියෙනවා. DDR SD RAM වල ඉඳලා fast cycle RAM වගේ එක මාදිලි තියෙනවා. මේ හැම එකක්ම ඩිසයින් කරලා තියෙන්නේ ඒ සිස්ටම් වලට ඕන කරන විශේෂ වේගයන් සහ අවශ්‍යතාවයන් හරියටම සපයන්නයි. හරි හතරවෙනි කොටස Organization and memory addressing කොහොමද මේ දත්ත ඇතුලේ සංවිධානය වෙලා තියෙන්නේ? මතකයට ලිපින ඒ කියන්නේ ඇඩ්‍රස් එකක් දෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. byte address කියන්නේ හරියට නගරයක තියෙන හැම මහල් නිවාසයකටම වෙන වෙනම අංකයක් දෙනවා වගේ වැඩක්. අලුත් පරිගණක ඔක්කොම පාවිච්චි කරන්නේ මේ ක්‍රමය. හැබැයි ඉස්සර පාවිච්චි වුණු word address ක්‍රමය හරියට ගොඩනැගිල්ලක ටොට්ටු වලට විතරක් අංක දෙනවා වගේ. එතකොට දත්ත එළියට ගන්නේ ටිකක් ලොකු කොටස් විදිහටයි. දැන් මේකේ තිබෙන මාරම ඉන්ට්‍රෙස්ටිං දේ තමයි මේ memory segments කියන සංකල්පය. අපි අර කලින් කතා කරපු කුස්සිය උදාහරණයටම මේකත් ගලපලා බලමු. කෝඩ් සෙග්මන්ට් එක කියන්නේ හරියටම කෝකියාගේ රෙසිපි පොත වගේ. ඩේටා සෙග්මන්ට් එක කියන්නේ අමුද්‍රව්‍ය තියෙන පැන්ට්‍රිය. ඊළඟට ස්ටැක් එක කියන්නේ ක්ෂණික වැඩ කරගන්න පාවිච්චි කරන අර රෆ් නෝට් එකක් වගේ තැනක්. එතකොට මේ සෙග්මන්ට්ස් ඇතුලේ හරියටම තැනක් අපි හොයාගන්නේ කොහොමද? ඒකට අපි කියනවා segment offset addressing කියලා. මේක හරියටම හෝටලයක කාමරයක් හොයාගන්නවා වගේම වැඩක්. සෙග්මන්ට් එක කියන්නේ ගොඩනැගිල්ලේ අංකය, ඔෆ්සෙට් එක කියන්නේ ඒ බිල්ඩින් එක ඇතුලේ තියෙන කාමරයේ අංකය.
මේ ක්‍රමය පාවිච්චි කරන නිසා බිල්ඩින් කීපයකම එකම කාමර අංකය ඒ කියන්නේ එකම ඔෆ්සෙට් එක කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න අපිට පුරුදන් වෙනවා. ඉතින් මේකේ තියෙන වැදගත්ම පොයින්ට් එක තමයි කොහොමද මේ ෆිසිකල් ඇඩ්‍රස් එක හරියටම ගණනය කරන්න කියන එක. මුලින්ම සෙග්මන්ට් රෙජිස්ටර් එකේ තියෙන අගය අපි 10න් ගුණ කරනවා. ඊට පස්සේ ඒකට ඔෆ්සෙට් අගය එකතු කරනවා. උදාහරණයක් විදිහක 0.x.3යි බිඳුව 10න් ගුණ කරලා ඒකට 0.x32 එකතු කළාම අපිට හරියටම 0.x.3යි 32 කියන ෆිසිකල් ඇඩ්‍රස් එක ලැබෙනවා. මේ ගණිතමය ක්‍රියාවලිය තමයි සිස්ටම් එකේ නිර්වද්‍යතාවය තහවුරු කරන්නේ. අවසාන වශයෙන් පස්වෙනි කොටස the memory hierarchy. ඒ කියන්නේ මතක ධූරාවලිය. කම්පියුටර් සිස්ටම් එකක් මේතරම් කාර්යක්ෂමව වැඩ කරන්නේ principle of locality කියන සංකල්පය නිසායි. මෑතකදී පාවිච්චි කරපු දත්තයක් ආයේ ඉක්මනින් ඕන වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියන එකට අපි කියනවා temporal locality කියලා. ඒ වගේම පාවිච්චි කරපු දත්තයකට ළඟින්ම තියෙන දත්ත මීළඟට ඕන වෙයි කියන එකට කියනවා spatial locality කියලා. මේක හරහා සිස්ටම් එක අනාගත අවශ්‍යතා කලින්ම ගෙස් කරලා වැඩ කරනවා. මේ හයරාකි එක එමත් නැත්නම් ධූරාවලිය තේරුම් ගන්න හොඳම උදාහරණයක් තමයි මේසෙක පාඩම් කරන ළමයියෙක්. රෙජිස්ටර්ස් කියන්නේ අතේම තියෙන ෂෝට් නෝට්ස් වගේ. ක්ෂණිකව බලන්න පුළුවන්. L1 කැෂ් කියන්නේ මේසෙ උඩ දිග හැරලා තියෙන පොත වගේ. L2, L3 කියන්නේ මේසෙට ළඟින්ම තියෙන රාක්කිය තියෙන පොත්. DRAM එක කියන්නේ හරියට පුස්තකාලයේ නරනාපු පොත් වගේ ගන්න ටිකක් වෙලා යනවා. අන්තිමට ස්ටෝරේජ් එක කියන්නේ පුස්තකාලයටම ගිහින් පොත් හොයනවා වගේ ගොඩක්ම වෙලා යන වැඩක්. අවශ්‍යම දේවල් හැමතිස්සෙම අතේ දුරින් තියාගන්න එක තමයි මෙතන ප්‍රධානම ට්‍රික් එක. අපි මේ 8 වෙනි සතියේ ගැඹුරු අධ්‍යයනය අවසන් කරන්නේ මාරම ප්‍රබල අදහසකින්. මතකය කියන්නේ නිකන් තොරතුරු ගබඩාවක් නෙවෙයි. එය පරිගණකීය සියලුම ගණනය කිරීම සිදුවන ප්‍රධාන වේදිකාවයි. ඉතින් අපි හිතලා බලන්න ඕනේ කෘත්‍රිම බුද්ධිය වගේ දවන්ත දත්ත ප්‍රමාණයක් ක්ෂණිකව ඕන වෙන තාක්ෂණයන් ඉස්සරහට එද්දී අනාගතයේදී මේ මතක ධූරාවලියේ තව කොච්චරනම් වෙනස් වේද කියලා. අන්න ඒ ප්‍රශ්නේ හිතට ඉතුරු කරමින් අදට අපි මේ විග්‍රහය මෙතනින් අවසන් කරනවා.